එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුද්ධයට අවතීර්ණ වී ඉරානයට එරෙහිව ඊශ්‍රායලයේ ගෙන යන ප්‍රහාරවලට සම්බන්ධ වීමට සලකා බලමින් සිටින බව දැනගන්නට තිබෙනවා. ඔහු අඟහරුවාදා තම ජාතික ආරක්ෂක කණ්ඩායම සමග විනාඩි 90කට ආසන්න කාලයක් පුරා රැස්වීමක් පැවැත්තුවා. එක්සත් ජනපදයේ පහර දිය හැකි එක් ඉලක්කයක් වන්නේ ඉරානයේ ෆෝඩෝ න්‍යෂ්ටික බලාගාරය. ඒ භූගත ගැඹුරු පරිශ්‍රයක පිහිටා ඇති අතර එය විනාශ කළ හැකි රාත්තල් 300ක බෝම්බයක් සතුව ඇත්තේ ඇමරිකාව සතුව පමණක් බව BBC ආරක්ෂක වාර්තාකරු ප්‍රෑන්ක් ගාඩ්නර් සඳහන් කළා. මෙම පියවර සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ උපදේශකයන් බෙදී සිටිනවා. විශේෂඥයින් පවසන්නේ ඇමරිකාව මීට සම්බන්ධ වීම මගින් ගැටුම සම්පූර්ණයෙන්ම වෙනසකට ලක්වනු ඇති බවක්. ප්‍රහාරක ජෙට් යානා සහ බෝම්බ හෙළන ගුවන් යානාවලට ඉන්ධන පිරීම සඳහා භාවිතා කරන ඇමරිකානු හමුදාවට අයත් ටැංකි ගුවන් යානා ඇතුළු ගුවන් යානා 30ක් පසුගිය දින තුල යුරෝපයට යවා තිබෙනවා. පසුගිය දින 3 තුල අවම වශයෙන් එක්සත් ජනපද හමුදා ගුවන් යානා 30ක් ඇමරිකාවේ කඳවුරු වලින් යුරෝපයට ගෙන ගොස් තිබෙනවා. ඒ අතරට ප්‍රහාරක ජෙට් යානා සහ බෝම්බ හෙළන ගුවන් යානා සහ නැවත ඉන්ධන පිරීම සඳහා භාවිතා කරන ඇමරිකානු හමුදාවට අයත් ටැංකි ගුවන් යානා කිහිපයක්ද අයත්.